හලෝ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මං ඔයාලට පුංචි ව්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මේ සාමාන්‍ය දවසක් ගත කරපු විදිහ තමයි මං අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ දවස්වල අපි හැමෝම ගොඩක් බිසීනේ. මොකද සිංහල අලුත් අවුරුද්ද ළඟ නිසා තව දවස් 2ක් විතර තමයි තියෙන්නේ. ඉතින් අපි හැමෝම කරන්නේ ගෙවල් දොරවල් අස්පස් කරන එකනේ නේද? ඉතින් අද අප්‍රේල් 12 වෙනිදා. අද නම් මෙහෙට වහින්නේ නැහැ. ඊයේ එහෙමනම් වැස්සා. ඉතින් අද අපිට මිදුලේ උනත් වැඩ කරන්න පුළුවන්. ඉතින් කාලෙක ඉඳන් අපි හිතා හිටියා ලේනුන්ට කුරුල්ලන්ට කෑම මේ කන්න තැනක් හදන්න ඕනි කියලා. ඉතින් අපේ අම්මා මෙන්න මේ ඔය පොල්ලලි වට කරලා හදලා තියෙන්නේ. අන්න එතන අර තියෙන්නේ කුරුල්ලන්ට කෑම කන්නයි වතුර බොන්නයි තමයි එතන හැදුවේ. ඒ යට තව ලස්සනට අපි මල් පැල ටිකක් වවන්න තමයි එහෙම පොල්ලලි තියලා තියෙන්නේ. ඉතින් අපේ අම්මා මේසේ උඩ තියන්න ලස්සනට මේ ස්වභාවික මල් පැලයක් පුංචි පෝච්චියක දාලා හදලා තිබුණා. ඉතින් මම ඒකේ නම නම් දන්නේ නැහැ. ඒ වගේ පෝච්චි දෙකක් හදලා තිබුණා. ඉතින් මම ඒක තව ටිකක් ලස්සන වෙන්න කියලා අපේ ගෙදර තිබුණා මේ ඉස්සර දවසක් මුහුදේ ගිහිල්ලා තාත්තයි මායි අහුලපු සිප්පි කටු වගේක්. ඉතින් මේ ඒවා තියලා ලස්සනට මේ ඒ පෝච්චිය වටේට ඒක හැදුවා. ඒ පෝච්චි දෙකේ මේ විදිහට තිබ්බා. මොකද ඒ සිප්පි කටු ටික මේ එහෙකින් වැඩක් ගන්නත් ඕනේ. තව සිප්පි කටු ටිකකින් නම් මං දැන් ගොඩක් ඉස්සර ඔරලෝසුවක් පරණ ඔරලෝසුවක් මේ අරගෙන ඒකේ ලස්සන සැරසිල්ලක් හැදුවා. ඉතින් මේ ඉතුරු සිප්පි කඩු ටිකෙන් මේ විදිහට මේ මල් පෝච්චි දෙක සරස ගන්න මම හිතුවා. ඉතින් ගොඩක් ලස්සන නැහැ. ඔන්න ඔය විදිහට නිකන් වටෙන් තියාගත්තා. ඉතින් මං මේ දැන් ටික දවසකට කලින් ගෙවල් එහෙම අස් කරා. මකුළු දැල් කඩලා මගේ මේ බුක් රැක් එක එහෙම මේ දූවිලි පිහදාලා හොඳට හදාගත්තා. දූවිලි එහෙම ගොඩක් තිබුණා ඒකේ. ඉතින් මේ ලස්සනට මම බුක් රැක් එකත් හදාගත්තා. මම සාමාන්‍යයෙන් කාමරේ අස් කරනකොට ඇඳ මේසේ බුක් රැක් එක එහෙම පුළුවන් නම් මේ තියෙන තැන් කාලෙන් කාලෙට වෙනස් කරනවා. හැබැයි මේ දවස් ටිකේ නම් මට කාලෙකින් ඒ විදිහට වෙනසක් කරන්න බැරි වුණා. ඊට පස්සේ මේ ඉතින් මම පාඩම් කරන මේසේ පොඩ්ඩක් එහාට කරලා ඒට එහායින් තව තිබුණා මේ කම්පියුටර් එක තියලා මේසයක්. අන්න ඒ මේසෙත් තිබ්බ පැත්ත ටිකක් වෙනස් කරලා හැදුවා විතරයි මේ සැරේ. ඉතින් අන්න ඔය විදිහට තමයි මම මේ කාමරේ පොඩ්ඩක් තියෙන බඩු එහෙට මෙහෙට කරලා අස් කරගත්තේ. ඉතින් අදත් මේ වැඩ තිබ්බා. ඒ වැඩ ටික ඉවර කරලා මම මේ පාඩම් කරන්නත් ඕනේ. දැන් එක්සෑම් එකක් ළඟ නිසා පොඩක් පාඩනුත් කරා. ඉතින් වැඩ ඔක්කොම ඉවර කරන්න උනේ නැහැ. මේ මම ටිකක් ඉවර කළා මේ අර ෂූ රැක් එක එහෙම මේ හොදන්න තිබුණා. ඒ ටිකත් සෝදලා දාලා නාලා තමයි මම පොඩක් පාඩම් කරන්න ඕනි කියලා පටන් ගත්තේ. මේ දවස් ටිකේ වැඩි පාඩම් කරන්න උනේ නැහැනේ. කෑම හදන ඒවට එහෙම එහෙට මෙහෙට යන්න වුණා. ඉතින් ඒ වැඩ තමයි තිබුණේ. ඉතින් මම නම් ගොඩක්ම ආස පොත්පත් වලට තමයි. ඉතින් මෙතන මේ තියෙන පොත් ටික මම ඔක්කොම කියලා තියෙන්නේ. එකක් දෙකක් මට තව කියවන්න තියෙනවා. මම ඒ හිතලමයි කියවන්න නැත්තේ. මොකද මේ අර එකම පොත කීප සැරයක් කියවලා දැන් ආයෙත් කියවන්න බෑනේ. ඉතින් මං පොත් කීපයක් කියවන්න නැතුව තියාගත්තා මේ පස්සේ කියවන්න කියලා. අර ඔක්කොම එක දිගට කියවන්න ගත්තම් ආසාවට නැත්තම් කියවලා දානවා. ඉතින් මේ මගේ පිටියේ මෙන්න මෙතන අලවලා තියෙන අර මේ කුරුළු කූඩුව මම තමයි ඒක මේ කාඩ්බෝඩ් වලින් හැදුවේ. ඉතුරු ස්ටිකර් නම් කලින් ගත්තු ඒවා. මේ තියෙන එක මේ සමනල්ල ටිකත් මම ඉස්සරම ගොඩාක් ඉස්සර ගත්ත ඒවා වගේක්.
අනිත් කාමරේ තමයි මම හිටියේ. එතකොට ඒකේ අදලා තිබ්බ ටික මේකට ගෙනත් ඇලෙව්වා. ඉතින් මගේ බුක් රැක් එකේ මේ උඩම කොටස මම වෙන් කරලා තියෙන මගේ ෆොටෝ, ඊට පස්සේ සෙල්ලම් බඩු වගේ ලස්සන දේවල්, කොණ්ඩ බූලන් ටික ක්‍රීම් මනම් තියෙන ඒවා තියන්න තමයි. ඊට පස්සේ මේ තියෙන මගේ අනිත් කතන්දර පොත්, ඊට පස්සේ එක එක විෂයන් වලට අදාළ පොත් එහෙම. ඊළඟ කොටසේ මම මේ විදිහට ෆයිල් තියලා තියෙනවා, CR එක පොත් තියලා තියෙනවා, ගම් බෝතල්, සෙලෝ ටේප් ඒ වගේ තිය සායන් අනම්මනම් ටික තියලා තියෙන එකේ. ඊට පස්සේ මේ යටම එකේ තියෙන මගේ ඉගෙන ගන්න දේවල් වලට අවශ්‍ය කරන පොත් සහ ෆයිල් ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේසෙ තියෙන්නේ. ඉතින් මම මේ දැන් කාලෙක ඉඳන් ගෙනත් තියාගෙන තියෙනවා මේ බුක් මාක් ටිකක් මම පොත්වලට දාන්න කියලා. ඒ ටික හැබැයි දාන්න උනේ නැහැ. මොකද මම කැමති නෑ මේ පොත්වල අර කොළ නමලා තියන්න ඒවට එහෙම කැමති නැහැ. ඒ නිසා මේ මම බුක් මාක් ටිකක් ගෙනහලා මේ දාලා තිබ්බ. දැන් කලින් දාපුවක් තියෙන සමහර පොත්වලට ඒ ටික දාලා තියෙනවා පොත්වලට. එතකොට මට පොත බලලා ඊළඟ දවසට තියෙන ටික තැන ඉඳන් බලන්න පුළුවන්. අර පොත් නමනවට පොඩි කරනවට එහෙම මං ආස නැහැ. පොත්වලට මං ගොඩක් ආසයි. ඉතින් ඔන්න ඔය විදිහට මට හිතුණා ඒ ටික අර පොත් අස්සට දාලා තියන්න ඕනි කියලා. ඉතින් මේ එක එක විෂයන් වලට අදාළ පොත් තියෙනවා මෙතන. ඒ වගේම ගොඩක් තියෙන කතන්දර පොත්, සිංහල කතන්දර පොත් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි ඒවත් කීපයක් තියෙනවා. ඉතින් ඒ හැම එකකටම මම මේ විදිහට බුක් මාක් දාලා තියලා තියෙනවා. දැන් මම කියවන්නේ නැති වුණත් මේ හැමතිස්සෙම අපි පොතක් කියවන්නේ නැහැනේ. වෙන කවුරු හරි ඇවිල්ලා ඒක කියවනවා වුණත් එයාට උනත් ලේසියිනේ. ඉතින් මම එහෙම මේ කවුරුවත් පොත් අරගෙන ඒවා මේ ඒ පිටු නවලා තියනටත් කැමති නැහැ එහෙම. ඉතින් අපි ගොඩක් ආදරය කරන්න ඕනේ අපේ පොත්වලට ඉගෙන ගන්න දේවල් වලට. එහෙම නැතුව අපි ඒවා විනාශ කරලා දාන්න හොඳ නෑනේ අනිත්. ඉතින් ඔයාලත් ගොඩක් ආදරය කරන්න ඔයාලගේ පොත්වලට. ඒ වගේම ඒවා පරිස්සම් කරන්න, තව අයට බලන්න පුළුවන් විදිහට ලස්සනට තියාගන්න. ඉතින් මෙතන මම පොඩි කාලේ මට තාත්තා ගෙනත් දීපු පොත්, මට තෑගි හම්බුණු පොත්, ඒ වගේම මෑතකදී මට මේ හම්බුණු පොත් එහෙම ඔක්කොම තියෙනවා. ඉතින් ඒවා මේ ඔක්කොටම මම පිටකොළ දාලා තියෙන්නේ. කීපයකට මේ දාලා නැහැ. මේ ආයෙ ගෙනහලා දාන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔයාලත් ඔයාලගේ මේ පොත්පත් පරිස්සම් කරන්න. ඉතින් මේ මම රබර් බෑන්ඩ් දාන්න මෙන්න මේ විදිහට මගේ ළඟ තියෙනවා ලස්සන හංසෙක් වගේ. ඉතින් රබර් බෑන්ඩ් එහෙමත් අපිට ඕන වෙන වෙලාවල් තියෙනවනේ. ඉතින් මම යන්නේ මේ විදිහට මේ එකට දානවා රබර් බෑන්ඩ්. නැත්තම් අපි කොහේ හරි දාපුවම ආයෙ හොයන්න ඕනි. හින්දා මේ විදිහට ඔයාලට පුළුවන් මේ දේවල් තියාගන්න. ඉතින් මම අදට vlog එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.